මේ ඕගොල්ලන් දකින්නේ මාස 4ක් තිස්සේ අපි බොහොම උත්සාහයෙන් ගොඩනගපු අපේ අලුත් ගෙවත්තේ දර්ශන. ඉතින් අලුත් තැනක අලුත් විදිහට පටන් ගන්නු අපේ ජීවිත එක්ක බද්ධ වෙලා තියෙන අපේ ගෙවත්ත ඕගොල්ලන් දන්නවා අපි එක්ක එකතු වෙලා ඉන්න කාලයක් තිස්සේ එකතු වෙලා ඉන්න අය දන්නවා. අපි මේ ගෙවතු වගාවට කොච්චර ඇලුම් කරනවද කියලා. ඉතින් ඒ අපේ ජීවිතත් එක්ක බද්ධ වුණු මේ අපේ වටපිටාව ලස්සර කර ගැනීමේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි ඔයගොල්ලන් මේ දකින්නේ. ඉතින් මාස 4කට කලින් අපි මේ අලුත් නිවසේ පදිංචියට ආවා. ඉතින් කලින් ඔයගොල්ලන් දන්නවා මට ගොඩාක් ලස්සන උද්‍යානයක් තිබුණා. අවුරුදු 6ක විතර කාලයක් තිස්සේ ගොඩනගා ගත්ත ලස්සන පරිසරයක් තමයි එතන නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් එතනින් සමු අරගෙන අපි අලුත් නිවසකට පදිංචියට ආවා. අලුත් තැනකට. ඉතින් මෙතන කලින් තරම් ලොකු ඉඩකඩක් නැහැ. කලින්ටත් වඩා නගරබද වුණාට පොඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ තියෙන ඉඩකඩ ගැන කතා කරනවා නම් ඇත්තටම මෙතන තනකොළ විතරයි. ගෙදර ඉදිරිපස කොටසේ තිබුණේ බිම තනකොළ විතරයි. ඒ වගේම පිටිපස්සේ ලොකු කැලෑවක් වගේ මීවන ඒ වගේම විවිධ මේ ගස් වර්ග වැවිලා කැලෑවක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් කොටින්ම කිව්වොත් මුඩු බිමක් වගේ කියලා කියන්න පුළුවන්. එක තැනකින් තවත් තැනකට මාරු වෙනවා කියලා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද මට ගොඩාක් මල් පැල තිබුණා. මල් පැල මං හිතන්නේ දහසක් විතර තිබුණා. ඉතින් ඒ මල් පැල තව තැනකට ප්‍රවාහනය කරන එකත් ලේසි වුණේ නැහැ. අපි ඉතින් ඒකටම මේ පොඩි වාහනයක් කුලියට අරගෙන දවස් 2ක් තිස්සේ මහන්සි වෙලා අපි මේ මල් පැල හැම එකක්ම අපේ අලුත් ගෙදරට අරගෙන ආවා. ඒ අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඇත්තටම පිළිවෙලකට නෙමෙයි දකින්න තැන අපි ඉඩ තියෙන විදිහට මේ මල් පැල තියාගත්තා. ඉතින් මේ මල් පැල ගේන්න කලින් අපි පදිංචියට එන්න කලින් ගේ ඇතුලේ වැඩ කීපයක් සිදු කරන අතරතුරේදී මට පුළුවන් වුණා හිමින් අර එළියේ තිබුණු ලොකු කැලෑව අයින් කරගන්න සුද්ධ කරගන්න. ඉතින් ඒකටත් ගොඩාක් කාලයක් ගත කරන්න සිද්ධ වුණා. එහෙම කරලා ඊට පස්සේ අපි එතනත් අර අපි ගෙනා මල්පැල තිබ්බා. ඉතින් පිළිවෙලක් නැහැ. ඇත්තටම මාස 4ක් ගිහිල්ලා තාම හොඳ පිළිවෙලක් නැහැ. නමුත් දවසින් දවස ගොඩ නැගෙනවා. ඒ සතුට අපිට ගොඩාක් දැනෙනවා. ඉතින් අර දවසින් දවස එක පැලයකට තැනක් ලැබෙනකොට ස්ථීර නිවහනක් ලැබෙනකොට එක තැනකට යා පදිංචිට එනකොට එතන එක තැනක් ලස්සන වෙනකොට ඉතින් අපිට හරි සතුටුයි. ඊට පස්සේ මේ ගෙනාව මල්පැල මෙහෙම තියෙද්දී අපි මුලින්ම කරේ පිටිපස්සෙන් අපිට ගාඩන් ෂෙඩ් එකක් හදන්න සිද්ධ වුණා. මොකද මගේ ගාඩන් එකට සම්බන්ධ තියෙන පොහොර ඒ වගේ මේ ඒ උපකරණ තියෙන තැනක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා මුලින්ම ගාඩන් ෂෙඩ් එකක් හදන්න ඕනි කියලා. ගාඩන් ෂෙඩ් එක හදලා ඊට පස්සේ තමයි මල් පැල ගැන අපිට අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ අතරතුරේ වැඩ ගොඩාක් සිද්ධ වුණා. ගාඩන් එක ඇතුලේ ෆුඩ් පාත් එකක් හැදුවා අපි. ඉතින් ඒ පාත්වේ එක හදන විදිය ගැන ලස්සන වීඩියෝ එකක් කරන්නම්. ඕගලන්ටත් හරි ආකාරයට කොහොමද තමන්ගේ උද්‍යානයට මේ වගේ පාත්වේ එකක් එකතු කරගන්නේ කියන එක දැනුම ලබා දෙන්න අපි සූදානම් මේ හැමදේම වීඩියෝ ගත කරලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්. ඉතින් ඊට පස්සේ මේ තෝරාගත්ත පැල මේ මට ඇත්තටම ඕන උනේ ඉදිරි පස කොටේජ් ස්ටයිල් ගාඩන් එකක් විදිහට පවත්වගෙන යන්න. මොකද ලොකු ඉඩක් නැති නිසා මගේ හැම තියෙන මල් පැලයක්ම ඒ උද්‍යානයට එකතු කරලා ඒ වගේම අර පිරුණු උද්‍යානයක් එක තැනක ගොඩාක් දේවල් තියෙන විවිධත්වයක් තියෙන හැබැයි ගොඩාක් මල් පිරලා තියෙන ලස්සන තැනක් දකින්න තමයි මට ආස වුනේ. ඉතින් ඒ තීම් එකෙන් තමයි මම දැන් වැඩ කරගෙන යන්නේ. ඉතින් පහුගිය කාලේ ගොඩාක් රස්නේ කාලෙත් ආවා. හැබැයි ඒ රස්නේ කාලේ නිසා ඉතින් සමහර ගොඩක් වෙලාට එළිය වැඩ කරන්න අමාරුයි සහ පැල මේ පස්සට එකතු කරාම මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලොකු අවදානමකුත් තිබුණා. ඒ අතරතුරේදී මගේ මල් පැල මම පොළවේ හිටවන්න පටන් ගත්තා. ඊට පස්සේ පැලවල විවිධත්වයක් ඇති කරන්න ඕන නිසා විවිධ පැල කීපයක් මිලදීත් ගත්තා. මොකද මේ දැන් ඔය ග්‍රාස් වර්ගය කියන්නේ ඕනමන්ටල් ග්‍රාස්, එතකොට තව පොඩි ස්ට්‍රක්චර් එකක් විදිහට කපන්න පුළුවන් අපිට
රවුන්ඩ් ආකාරයට එහෙම කපන්න පුළුවන් පැර වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා සහ වර්ණය ගැන හිතන්න ඕනේ අපි පැල එකතු කරනකොට. ඉතින් ඒ වගේ සමහර පැල කීපයක් මෙලිදී ගන්නත් උනා. ඒ අරගෙන හිමින් ගොඩනගපු උද්‍යානයේ තමයි ගාඩන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මාස 4කට මේ වගේ ප්‍රතිඵලයක් ලැබුණු එක ගැන අපිට සතුටුයි. ඉතින් මේ කතාව ඔයගොල්ලන්ට කියන්න ඕනකමකුත් අපිට තිබුණා පහුගිය දවස්වල. හැබැයි මේ ගාඩන් එකේ වැඩත් එක්ක අපි පොඩ්ඩක් කාර්යබහුල වුණා. අනිත් එක තමයි ගාඩන් එකේ ඇත්තටම කිසිම පිළිවෙලක් තිබුණේ නැති නිසා පොඩ්ඩක්වත් පිළිවෙලක් තිබුණ නැති නිසා තමයි අපිට ඒ සඳහා පොඩ්ඩක් බලාගෙන ඉන්න උනේ. ඉතින් දැන් මේ වෙනකොට මාස 4ක් ගිහිල්ලා යම් ප්‍රමාණයකට අපි ගාඩන් එක යම් පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. හැබැයි බෑක්යාඩ් එක තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර නැහැ. එතනත් දැන් අපිට තව සිටින් ඒරියා එකක් හදන්න තියෙනවා. ඒ වගේම පාත්වේ එකක් අපි දැන් හදලා තියෙනවා. ඒ වගේම ෆෙන්ස් එකක් ගහලා තියෙනවා. ඉස්සරහින් අලුතෙන් ෆ්ලවර් බෙඩ් එකක් හැදුවා. ඒකත් මම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මේ වගේ පොඩි වැඩ ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් මේක මං හිතන්නේ මෙතන විශේෂත්වය තමයි අපේ මේ ගාඩන් එකත් එක්ක අපි අලුතෙන්ම ගාඩන් එකක් කොහොමද මුල ඉඳන්ම ගොඩනගා ගන්නේ කියන දැනුම ඕගොල්ලොත් එක්ක හුමාරු කරගන්න සූදානමින් ඉන්නවා. ඉතින් අපේ ගෙවත්ත පියවරෙන් පියවර ගොඩනගන ආකාරය අපේ වීඩියෝ වලින් ඔයගලන්ට ඉදිරිපත් කරන්න අපි සූදානම්. ගෙවත්තක් අලුතෙන්ම නිර්මාණය වෙන හැටි දකින්න එක ඔයගලන්ටත් අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. ඉතින් වෙනදා වගේම මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියටත් ස්තුතියි. අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.